සුබ දවසක්. ඉතින් මම මේ කියන්න ආවේ ඔයාලා දැකලා ඇති අරක්කු බීපු කට්ටිය සිගරට් බොනවා. විශේෂයෙන්ම වෙනිදාට සිගරට් බොන්නේ නැති කට්ටිය අරක්කු බිව්වහම විතරක් සිගරට් බොනවත් ඔයාලා දැකලා ඇති. ඉතින් මේකට යම්කිසි විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් ඒ විශේෂ හේතුව ඔයාලට සරලව කියලා දෙන්න තමයි මම මේ ලැහැත්ති වෙන්නේ. ඉතින් ඇත්තටම අරක්කු බිව්වහම අපේ මොළයට මොකද වෙන්නේ? සරලව කිව්වොත් අපේ මොළයට ගොඩාක් දේවල් වෙනවා. අපේ මොළයේ තියෙන ස්නායු එකිනෙක සම්බන්ධ වෙලා එයාලා විවිධ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. ඉතින් අරක්කු බිව්වහම ටිකක් වැඩි නිෂ්පාදනය කරනවා ඩෝපමයින් කියන රසායනික ද්‍රව්‍ය. ඒක තමයි අපේ ශරීරයේ අපේ මොළයේ සතුට වැඩි කරන හෝමෝනයක් කියලා කියමුකෝ අපි සරලව. ඉතින් ඔයාලා අහලා ඇති ගොඩාක් කට්ටිය කියනවා බීපුවාම ඩෝප් වෙලා කියලා. අන්න ওই වචන තමයි ඩෝපමයින් කියන වචනෙට තමයි ඔය ඩෝප් වෙලා කියන්නේ කට්ටිය. ඉතින් ඇත්තටම ඔයාලා අහලා ඇති අයිස් කියන මත්ද්‍රව්‍ය, ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම මේ ඩෝපමයින් කියන එක සාමාන්‍යයෙන් 100කටත් වඩා සාමාන්‍යයෙන් අපි 200ක 300ක වගේ ලොකු වේට් එකකින් මේ ඩෝපමයින් කියන එක අවදි කරලා අපිට වෙනද කවදාවත් නොවිදපු සතුටක් අමුතුම දෙයක් අමුතුම කුයික් එකක් මෙන්න මේ අයිස් මත්ද්‍රව්‍යයෙන් හදලා දෙනවා. ඉතින් ඒක වෙනම කතාවක්. අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. අපි මේ කතා කරන්නේ මත්පැන් ගැන. ඉතින් මත්පැන් බීපුවාම ඔන්න ඔය කියන කාරණාව අපේ මොළය ක්‍රියාත්මක කරනවා ඩෝපමයින් කියන රසායනිකය හදලා. ඉතින් අපි සිගරට් බොද්දී සිගරට් වල තියෙනවා නිකොටින් කියන එක. ඔයාලා අහලා ඇති ගොඩාක්ම තියෙන නිකොටින්. ඉතින් මෙන්න මේ ඩෝපමයින් කියන එක මෙන්න මේ කියන නිකොටින් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ සතුට තව වැඩි කරනවා. ඒ සතුට එයා පොඩ්ඩක් උස්සලා දෙනවා මේ නිකොටින් කියන එකෙන්. ඉතින් ඕක තමයි එක කාරණාවක්. ඔය අරක්කු බිව්වට ඔය අරක්කු බීපුවහම අපේ ශරීරය ස්ලෝ කරනවා, මන්දගාමී කරනවා. ඔයාලා දැකලා ඇති බීපු මිනිස්සෙක් පොඩක් ස්ලෝ මෝෂන් වැඩ කරන්නේ. පොඩි කම්මැලි ගතියක් වගේ හදනවා මේ මත්පැන් වලින්. අන්න ඒ කියන එක නැති කරනවා මෙන්න මේ කියන සිගරට් එකක් බීපුවාම. මොකද ඒක තියෙන්නේ මං කලින් කිව්වා වගේ ඔයාලා දන්න පරිදි නිකොටින් තියෙන්නේ. මේ නිකොටින් කියන එකට පුළුවන් හැකියාවක් තියෙනවා අර බීපුවාම එන මත. ඒ වගේම අන්බැලන්ස් එක ඔයාලා දැකලා ඇති බීපු මිනිස්සුන්ගේ අන්බැලන්ස් එකක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් නිදි මත. ඒ වගේම ඔයාලා දැකලා ඇති බීපු මිනිස්සුන්ගේ ඒ තියෙනවා රිලැක්ස් එක නැති වෙනවා. ඒ රිලැක්ස් එක ලබා දෙන්න මෙන්න මේ කියන දුම් වැටියට පුළුවන්. තව ඔයාලා දැකලා ඇති අරක බීපු කට්ටියට පොඩි ස්ට්‍රෙස් එකක් ආතතියක් වගේ එකක් එනවා. ඔයාලා මත්පැන් පානය කරන කෙනෙක් නම් දන්නවා ඇති. අන්න ඒක නැති කරන්න, ඒ කියන්නේ සම්පූර්ණ නැති කරන්න නෙමෙයි, පොඩි විනාඩි 10කට 15කට නැති කරන්න පුළුවන් මෙන්න මේ කියන නිකොටින් එක නැත්තම් මේ සිගරට් එක පානය කිරීම තුලින්. හැබැයි ඉතින් මේක පුරුද්දක් වශයෙන්, හැබිට් එකක් වශයෙන් ඉදිරියට යනවා යම්කිසි පුද්ගලයෙක්. මේකේ බරපතලකම ඔයාලා අරක්කු බොද්දි සිගරට් බොන්න පෙළඹුණොත් එහෙම ඔයාලට අරක්කු එකේ ස්මෙල් එක එද්දිම හෝ ඔයාලා යම්කිසි මට්ටමකට අරක්කු පාවිච්චි කරාම ඔයාලට සිගරට් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒක එක කට්ටියට එක විදිහට, සමහර කට්ටියට අරක්කු එකේ ස්මෙල් එක එද්දිම පළවෙනි ෂොට් එක දාද්දිම සිගරට් එකක් ඕන කියන එක ඔලුවට ඇවිල්ලා ඉවරයි. අව කට්ටිය සිගරට් බොන්න පෙළඹෙනවා. අරක්කු බීපු වෙලාවට යාළුවෝ කොන් කරයි. යාළුවෝ හැමෝම බොන හින්දා බොන්න ඕන කියන කාරණාවත්. අනිත් කාරණාව තමයි වෙනිදාට සිගරට් බොන්නේ නැති කට්ටිය සිගරට් බොන්නේ බීවට පස්සේ. මොකද තමන් අරක්කු බිව්වට පස්සේ තමන්ගේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නැහැ. අපි කියමු ඔයාලා ප්‍රතිපත්තියක් වශයෙන් සිගරට් බොන්නේ නැතුව දිගටම පවත්වාගෙන ආවා. නමුත් බීලා ඉන්න වෙලාවට යාළුවෝ දෙද්දි ඔයාලට අර කරගෙන ආපු දේ කරගන්න බැරුව යනවා. මොකද ඔයාලා ඒ වෙලාවේ ඉන්නේ වෙනම
සිහියකින් නිසා ඔයා අර හොඳ ගතිගුණ පුරුද්ද කඩ කරලා ඔයා සිගරට් එකක් බොන්න පෙළඹෙනවා. ඒකටම මේ අරකෝ බීලා ඉන්න වෙලාවට සිගරට් එකක් බීපුවාම අපිට ආතල් එක පොඩ්ඩක් වැඩි කරලා දෙනවා වුණාට ඇත්තටම මේක හරි හරිම අවදානම් වෙන්නේ කොහොමද මේකේ සයිඩ් ඉෆෙක්ට් කියලා අපි කෙටියෙන් කතා කරමු. පැන් දුම්කොළ දෙකම කොහොමද පිළිකාකාරකයි. විශේෂයෙන්ම මේ දෙකම පාවිච්චි කිරීමෙන් මුඛය, උගුර, සොරාලය, ඒ වගේම තමා අන්නසෝත්‍රය. අන්නසෝත්‍රය කියන්නේ මොකක්ද කියලා බලනවා ඇති. අන්නසෝත්‍රය කියන්නේ අපි කන දේවල් අරගෙන යන බටේ. ඕක තමයි සරලව කියන්න තියෙන දක්වා අරගෙන යන බටේ. අන්න ඒකත් ඩැමේජ් වෙනතොට ඔයාලා බොද්දි මෙහෙ නිකන් ගිනියම් වීගෙන යනවනේ. අන්න ඒකට තමයි කියන්නේ අන්නසෝත්‍රය කියලා. ඒක ඩැමේජ් වෙන්න, ඒක පිළිකා ඇති වෙන්න. ඔය මං කිව්ව හැම එකේම පිළිකා ඇති වෙනවා. මේ මත්ද්‍රව්‍ය ඒ වගේම සිගරට් කාලයක් තිස්සේ භාවිතා කරන කෙනෙකුට. ඒ වගේම අනිත් කාරණාව තමයි සිරෝසිස් කියන රෝගය. මං කිව්ව දේවල් වල පිළිකා ඇති කිරීමට සම්භාවිතාවය, ඒ කියන්නේ පිළිකාකාරකයක් අවශෝෂණය කර ගැනීමට තියෙන ඉඩකඩ හරීම වැඩි. ඒක නිසා ඒ වගේම පරිස්සම් වෙන්න ඕන. ඒව කරන්න හොඳ නැහැ. ඉතින් අනිත් එක තමයි තියෙන බරපතලම සයිඩ් ඉෆෙක්ට් එකක් හෘද රෝග සහ ඒ වගේම අධික රුධිර පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර් එක. ඉතින් ඇත්තටම බීපු වෙලාවට වෙන්නේ මත්පැන් තුලින් අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරනවා, ලේ ගමනාගමනය වැඩි කරනවා වගේම තමයි අපේ හදවත ගැහෙන වේගය වැඩි කරනවා. ඒක නිසා හදවත ගැහෙන වේගය වැඩි වෙද්දී රුධිරය පොම්ප කරන වේගයත් වැඩි වෙනවා ඊට සමානව. ඉතින් ඇත්තටම හෘද රෝග ඇතිවීමේ අවදානම බොහෝම ඉහළයි. ඒක නිසා හෘද රෝගය වගේම බ්ලඩ් ප්‍රෙෂර් එක මේ දෙකම එකට යන එක නිසා මේ දෙකේම අවදානම ඉතාම ඉහළයි. කාරණාව තමයි අක්මාව ඉවරයි. දිගටම බිව්වොත් අක්මාව දිය වෙලාම යනවා. අක්මාවේ රෝගී තත්ත්වයට තමයි අපි කියන්නේ සිරෝසිස් කියලා. ඉතින් සිරෝසිස් හැදීමේ අවදානම මත්ද්‍රව්‍ය දුම් වැටි තුලින් 100% වගේම අවදානමක් තියෙනවා. මේවා දීර්ඝ කාලීනව ගන්න කට්ටියට තමයි ගොඩාක් මේක අවදානම් තියෙන. සමහර කට්ටියගේ මේවා පිහිටලා තියෙන ආකාරය, සමහර කට්ටියගේ අණුව පිහිටලා තියෙන අණුව සහ ඒ වගේ සියුම් බව විවිධ කට්ටියට වෙනස්. ඒ වගේ ශක්ති ප්‍රමාණයන් වෙනස්. ඒක නිසා අඩුවෙන් පාවිච්චි කරත් කෙලවෙන්න තියෙන අවස්ථා වැඩි. සරලව ඉතින් කතා කරොත් ඇත්තටම අරකෝ බීලා ඉන්න වෙලාවට සිගරට් බොන්නේයි කියන කාරණාවනේ. ඉතින් ඕකට මට සරලව උත්තරයක් දෙන්න තියෙන්නේ මෙන්න මේකටයි. සාරාංශගත කරොත් ඕක අරක්කු කියන ඒවා අපේ මොළයේ තියෙන රසායනික ක්‍රියාවලිය ප්‍රබෝධමත් කරනවා. තියෙන සතුට වැඩි කරනවා. ඩෝපමයින් වැඩියෙන් නිෂ්පාදනය කරන කාරණා නිසා තමයි මත්පැන් භාවිතා කරනකොට විතරක් සමහර කට්ටිය සිගරට් බොන හේතුව. ඉතින් ඕක තමයි හේතුව. මම ඒකේ තියෙන ආතල් එකත් කිව්වා. ඒ වගේ මේකේ තියෙන ආතල් නොවන මරණය හා සම්බන්ධ බොහෝම අවදානම් දේවලුත් කීවා. ඒක නිසා මට නම් කියන්න තියෙන්නේ අරක්කු බොන්න එපා, සිගරට් බොන්න එපා කියන කාරණාව තමයි. බොන්න ඕනම නම් ලංකාවේ නම් ගොඩාක් තියෙන කිමිකල් හදලා කලවම් කරපු දේවල්නේ. බොන්න ඕන නම් තියෙන වලින් හදපු විස්කි වගේ දේවල් ඒවත් බොන්න ඕන. ලිමිට් එකක් තියෙනවා. ඉතින් ඒ හැමදේම ශරීරයට අහිතකරයක් නොවන විදිහට කොහොමද බොන්නේ විස්කි ටිකක් කියන ආකාරය අපි වෙනම කතා කරමු. දුම්පානය නම් කොහොමත්ම හොඳ නැහැ. ඒක කොහොමත් රෙකමන්ඩ් කරන්න බැරි දෙයක්. විස්කි කියන දේත් භාවිතා කරන්න ඕන. පෙරේත කමට එකපාර ගිලගෙන යන්න නෙමේ. බොන්න ඕන බොහෝම පොඩි ප්‍රමාණයක්. අක්මාවට අයින් කරගන්න පුළුවන් හැකි ප්‍රමාණයක් තමයි බොන්න ඕන. ඒක අපි වෙනම කතා කරමු. එහෙනම් ගිහිල්ලා එන්නම් මේ ඩොක්ටර් සමරකෝන් YouTube channel එකත් මතක ඇතුව subscribe කරලා support එකක් දෙන්න. ඔයාලට ඕන ප්‍රශ්නයක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම හැමෝටම මට තියෙන ටයිම් එක ගන්නවා. මට පුළුවන් විදිහට මම හැමෝටම කමෙන්ට්ස් කරනවා. එහෙනම් ගිහලා එන්න ජයවා.